සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම Big Bro YouTube channel එකට. අද හදිසියෙම වීඩියෝ එකක් ගෙනාවේ අපේ කොල්ලෝ කෙල්ලන්ට ලොකු chance එකක් ලැබිලා තියෙනවා government job එකක්. ඒ වගේම පිළිගත්ත හොඳ company එක job එකක් කරන්න. ඒ තමයි මහ බැංකුවේ staff assistant. ඒ කියන්නේ මහ බැංකුවේ ගණිතනුකාර බැංකු සහායකයින් තෝරා ගන්න විභාගයක set කරලා තියෙනවා. ඉතින් මේක හොඳම chance එකක් අපේ තරුණ කට්ටියට අපේ young generation එකට හොඳ salary එකක් එක්ක හොඳ reputed job එකක් කරන්න. ඉතින් අපි වැඩි විස්තර කතා කරන්නේ නැතුව ඉක්මනටම අපේ වීඩියෝ එකට යන්න. මේ කොහොමද අපි මේකට ඇප්ලයි කරන්නේ, කොහොමද අපි මේක විභාග ලියන්නේ කියලා අපි දැන් කතා කරමු. පළවෙනිට අපි කතා කරමු මේකට ඇප්ලයි කරන්න අපිට තියෙන්න ඕන අධ්‍යාපනික සුදුසුකම්. අධ්‍යාපනික සුදුසුකම් වශයෙන් බැංකුවෙන් අපිට කියලා දෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ ප්‍රධාන භාෂාව සිංහල දෙමළ ඇතුළුව ආවම විෂයන් 5ක් සඳහා B සාමාර්ථයක්ද ඉංග්‍රීසි භාෂාව සඳහා C සාමාර්ථයක්ද සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එකවරකදී විෂයන් 6ක් සමත්ව තිබීම. ඔයාලා මෙන්න මේ කියන අධ්‍යාපනික සුදුසුකම O level අනිවාර්යෙන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම දෙවැනි අධ්‍යාපනික සුදුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයක් සඳහා ඒ කියන්නේ ප්‍රධාන විෂයන් 3 සඳහා එකවරකදී ආවම වශයෙන් B සමාර්ථයන් 3ක් ඇතුළුව සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා A level ලියලා ඔයාගේ ප්‍රධාන විෂයන් 3ට ඔයාට B සමාර්ථ 3ක් තියෙන්න ඕනද කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔයා ආවම වශයෙන් general english ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි වලට සාමාන්‍ය ඉංග්‍රීසි සමත් වෙලා තියෙන්න ඕන කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ මේ තෝරා ගැනීමේ පටිපාටිය තියෙන්නේ විභාගයක් මගින් තරංග විභාගයක් මගින් මේකේ සාමාන්‍ය පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාත්මක කුසලතා කියලා පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ අවබෝධය කියලා තවත් පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණ තුනට ඔයාලට සහභාගී වෙන්න පුළුවන් යම් කිසි මුදලක් ගෙවලා ඔයාලා ඇප්ලයි කරාට පස්සේ ඒ මුදල වෙනස සඳහන්ලා තියෙන රුපියල් 600ක මුදලක් ඒක ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට හරි ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ගෙවන්න පුළුවන් රුපියල් 600ක්. ඔයාලට තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් මගින් ඔයාලට ගෙවීමේ පහසුකම් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ වයස සීමාව සඳහන් කරලා තියෙන්නේ අවුරුදු 18ත් 22ත් අතර තරුණ තරුණියන්ට. එතකොට අවුරුදු 18ත් 22ක් කියලා කියන්නේ මෙයාලා සඳහන් කරලා තියෙනවා උපන් දිනය ඇතුළත් වෙන්න ඕන 2003 5/24 වෙනිදා සිට 2007 5/23 මෙන්න මේ කියන කාල වකවානුව ඇතුළත ඉපදිලා ඉන්නවා නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඊට පස්සේ තවත් විශේෂයෙන් සඳහන් කරන්න තියෙන ඔයාලා මුදල් ගෙවීමේදී රුපියල් 600ට වැඩියෙන් හෝ අඩුවෙන් ගෙවලා දෙනොත් ඔයාලගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා කියලා මේකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ගෙවීම් කටයුතු කරනකොට රුපියල් 600ක් විතරක් ගෙවීමට වග බලා ගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද එහෙම වැඩියෙන් හරි අඩුවෙන් හරි ගෙවලා තිබුණොත් ඔයාලට මේකට ඇප්ලයි කරන්න වෙන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් ඔයාලගේ ආයතන පද යොමු කරන්න තියෙන්නේ www.donate.lk වල our service වලට ගිහිල්ලා එතන තියෙන online applications කියලා ඒ online applications තියෙන තැන තියෙනවා recruitment and exams කියලා. අන්න එතන ගිහිල්ලා මේ අදාළ විභාගය තෝරලා ඔයාලට ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න තියෙන. ඉතින් ඉක්මන් කරන්න කියලා කියනවා. මොකද ගොඩක් දෙනා බලාගෙන ඉන්න ජොබ් එකක් තමයි මේක. ඒ නිසා ගොඩාක් තරගයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන කලින් උනත් දෙපාරක් විතර බලන්න අනිවාර්යෙන්. ඉතින් අනිවාර්යෙන් මම දැන් ඒකේ තියෙන links ටික පල්ලෙහෙන් දානවා description එකේ. ඔයාලා අනිවාර්යෙන් මේකට apply කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔයාලට අනිවාර්යෙන් සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් apply කරන්න. එහෙනම් ජය වේවා.